ගොඩක් අය අහනවා බඩ අඩු කරගන්නේ කොහොමද? ඇඟ අඩු කරගන්නේ කොහොමද? weight loss fat loss කියන්නේ දෙකක්. එකක් නෙමෙයි දෙකක්. එතකොට මේ දෙක ඔයා මේ හිතන විදිහට මේක අඩු වෙන්නේ එකක්. මේ කන කෑම රටාව අනුව ඇඟක් අඩු වෙන්නේ නැහැ. එතකොට weight loss කරන අය fat loss කියන්නේ අපේ ඇඟේ තියෙන මේ fat එක අපි අයින් කරනවා. අපි ඒක අඩු කරනවා. අපි සෑහෙන ප්‍රමාණයකට මේ ෆැට් එක අඩු කරනවා. බඩක් නිරලා තියෙන්නේ ඒ කෙනාගේ විසරල් ෆැට් එක. ඒ කියන්නේ මේ බඩ ඇතුළ මෙතෙන් පල්ලෙහාට පැලුවට පස්සේ ඇතුලේ තියෙන මේදය. කොච්චරද කිව්වොත් ඉස්සරහට බඩ නිරලා දැන් තියෙන්නේ. සමහර අය හිතනවා මේ වටේ තියෙන මේ ලේයර් එක හින්දායි බඩ ඉස්සරහට ආවේ කියලා. නෑ නෑ. බඩක් ඉස්සරහට මෙහෙම ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ යාගේ විසරල් ෆැට් එක වැඩි වෙනවා. එතකොට තව තියෙන ඇබ්ඩොමිනල් මසල් එක උඩ තියෙන ෆැට් එක සහ මේ කෝ එක මේ ෆැට් ඔක්කොම දාන්නේ ඔයා ගන්න කෑම වල තියෙන කැලරි අතිරික්තය. ඒ කියන්නේ ග්ලූකෝස් විදිහට තැම්පත් කරගන්න ලේවල තියෙනවා. ඊට පස්සේ ඒවා ග්ලයිකෝජන් කරනවා අග්න්‍යාසයෙන්. ඊළඟට ඒ දෙකම බැරි වුණාම අක්මාව ග්ලයිකෝජන් ප්‍රමාණයක් තැම්පත් කරගන්නවා. ඊටු ඒව ඔක්කොම අක්මාව කරන්නේ මොකක්ද? දැන් අතිරික්තයක්. දැන් කරන්න දෙයක් නැහැ අතිරික්තයක්. මේ මනුස්සයා කනවා ඉවරයක් නැහැ. අධික කැලරි ආහාර ගන්නවා. දැන් අග්න්‍යාසය ඒ ටික කරා අක්මාවෙන් කරන්නේ මේ ඔක්කොම මේ දම්ල විදිහට ශරීරේ හැම තැනම තැම්පත් කරනවා. ඇබ්ඩොමිනල් මසල් එකේ තැම්පත් කරාම අර ඒ මසල් එක පේන්නේ. මේ ඉන්න දෙපස කෝ එක. ඊට පස්සේ ඇතුළේ විසරල් ෆැට් එක, බඩවැල් ආශ්‍රිත තියෙන ෆැට් එක. මේ විදිහට තැම්පත් කරද්දී අන්තිමේදී මේ විසරල් ෆැට් එක බඩවැල් ආශ්‍රිතව තැම්පත් කරගෙන යද්දී යාගේ බඩ ඉස්සරහට නෙරනවා. ඊට පස්සේ ඇතුළාන්තයේ තියෙන අවයවත් එක්කම ඒ කියන්නේ බඩවැල් ඒවත් එක්කම ඒ ආශ්‍රය තැම්පත් වුණාම මේක ඉස්සරහට නෙරනවා. ඊට පස්සේ අපේ කට්ටිය කරන්නේ ගිහිලා ඇබ්සර්ඩ් එක්සර්සයිස් කරනවා. ඇබ්සර්ඩ් එක්සර්සයිස් කරලා හරියන්නේ නැහනේ. ඔයාගේ ඇඟේ 100%ක්ම මේ තියෙන මේදේ අපි ගේන්න ඕන 50%ක්වත් අඩුම 60ක්වත්. ඊට පස්සේ ඇබ්සර්ඩ් ට්‍රේනින් කරමු. අපි ඉස්සෙල්ලා ඇවිදීම, දිවීම මේ මොනවා හරි නිතර මහන්සි වෙන එක. ඒකාකාරීව මහන්සි වෙන දෙයක් කරන්න ඕනේ. මේ කොටස් වශයෙන් නෙමෙයි ඒකාකාරීව මහන්සි වෙන දෙයක්. ඔයා පැයක් විනාඩි 20ක් ට්‍රෙඩ්මිල් එකේ ගියන ඉක්මනට බයිසිකලයට යන්න ඕන. ඒ වගේ නොකඩවා මේ නවත්තන්න නැතුව දෙයක් කරද්දී ඔයාගේ ෆැට් එක ඔය තියෙන ඒවා ඇදලා ගන්න. හැබැයි මේකට ඩයට් ප්ලෑන් එකකුයි ෆාස්ටින් එකකුයි එකතු වුණා නම් මේක ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ස්තුතියි.